හෙලෝ මගේ ඩේලියා මල්. අදත් ඔයාලා මගේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් කැම්පස් ඉන්න නැත්තම් ගෙදරින් දුරක ඉන්න කෙනෙක් එනවට උදා වෙනවට කැමතිම දිනයක් තමයි මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. අනේ ගෙදර යන දවසක්. මම මේ ගෙදර යන්න උදේ පාන්දර ලෑස්ති වෙන්නේ හරියටම මාස එකහමාරකට පස්සේ. වෙනදට උදේට නැගිටිනවා කියන්නේ කොච්චර අමාරුද කියලා ඔයාලා දන්නවනේ. මටත් එහෙමම තමයි. හැබැයි මං අද මේ ලෑස්ති වෙන්නේ පාන්දර 5ට විතර. ගෙදර යන්න කොච්චර උමනාවක් තියනවද කියලා ඉතින් පේනවනේ. අදත් මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මං ඔයාලට ජීවිතේ ගැන කියන්නේ මං අත්විඳපු මං ඉගෙන ගන්නපු පාඩමක් ජීවිතය ගැන මොන හරි ලයිෆ් ටිප් එකක් ෂෙයා කරගන්නවා. හරිද? අද මේ තකහනිය ලෑස්ති වෙන්න ගෙදර යන්න නිසා මං හිතුවා පවුල ගැන ඔයාලට මොන හරි ලයිෆ් ටිප් එකක් කියලා දෙන්න. ඒ කියන්නේ පවුල ගැන කොහොමද දැනෙන්නේ? මෙහෙම ගෙදරින් දුරස් වුණාට පස්සේ පවුලත් එක්ක කොහොමද? ඒ දේවල් ගැන පොඩි දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඇත්තටම මීට අවුරුදු 3කට කලින් ගෙදරින් ඈත් වුණාට පස්සේ තමයි මට දැනුනේ මම පවුලට කොච්චර ආදරේද මම පවුලට කොච්චර බැඳිලාද කියන එක. ඇත්තටම පවුලේ අය තරම් අපිට ආදරය කරන වෙන කිසිම කෙනෙක් ඇත්තටම නැහැ. ඔයාලට කියන්න මං කැම්පස් එකට ආපු දවස් ඉඳන් ගෙදරට කෝල් කරන හැම වෙලාවෙම අඬනවා. ඔය හිඳලා වීඩියෝ කෝල් එකක් ගත්තාම ඇත්තටම මට පොඩි වෙලාවක කතා කරන්න බෑ. ගෙදර අය දැක්ක ගමන් මං අඬනවා. ඔයාලට ගෙදර ඉද්දි මෙහෙම හිතෙනවා ඇති. අම්මා කුස්සියේ ඉන්නවානේ මට ඕන වෙලාවක ගිහින් කතා කරන්න පුළුවන්. තාත්තා ගෙදර ඉන්නවානේ මට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. එහෙම නෙවෙයි. පවුලේ අය ගැන ඔයාට බලන්න පුළුවන් පොඩි වෙලාවේ හරි එයාලා ගැන බලන්න. එයාලට ආදරේ පෙන්නන්න. මම කොහොමත් ආදරේයිනේ. ඒකේ මොනවාද අමුතුවෙන් පෙන්නන්නේ? එහෙම කියලා ඉන්න එපා. ආදරේ පෙන්නන්නයි ඕනේ අපි. ඉතින් ඔයාගේ ළඟම ඉන්න පවුලේ අයට ආදරේ කරන්න අමතක කරන්න එපා. හරි කතාවෙන් කතාව මං ඔය ඉක්මනට පොතේ ලියලා හොස්ටල් එකෙන් එළියට යන්න තමයි හදන්නේ. මේ පොත කැම්පස් ඉන්න ඕන ළමයෙක් දන්නවා. අපි හොස්ටල් එකෙන් එළියට යද්දී මේකේ නම ලියලා ඉන්ඩෙක්ස් එක ලියලා යන දිනේ යන වෙලාව ඒ හැමදේම ලියලා තමයි යන්න ඕනේ. ඒ වගේම අපි ආවහම අපි ආවා කියලා එතන සයින් එකක් දාලා ඒ දේවල් හරි විදියට කරන්න ඕනේ. මං අද ඔයාලට කිව්වේ පවුල ගැනනේ. ඉතින් ඔයාලගේ පවුලේ අය ඔයාට දැනෙන්නේ කොහොමද කියලා කමෙන්ට් එකකින් දාන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. මං ඔයාලට කලින් කිව්වේ අපි හොස්ටල් එකෙන් එළියට යද්දී බැහැරව යාමේ ලේඛනේ අනිවාර්යෙන්ම ලියලා තමයි යන්න ඕනේ. ඒ වගේම මේ පොත තමයි අපි අනිවාර්යෙන්ම අපේ රූම් එකේ අතුර තියලා යද්දී පොතේ හරියට ඒක ලියලා අපේ රූම් එකේ ඉන්න අනිත් යාළුවෝ තුන් දෙනාගේ ඉන්ඩෙක්ස් ලියලා මේ විදිහට යතුරු අරන් තියලා තමයි යන්න ඕනේ. අම්මෝ ඉතින් පේනව නේද මූණේ තියෙන සතුට. අද වගේ දවසක් කියන්නේ ඉතින් මගේ මූණේ හිනාව උපරිමයටම තියෙන දවසක් තමයි. පේනවනේ ඉතින් ඔයාලට. දාන්න පුළුවන් ඔක්කොම කෝලම් දදා මූණේ ලස්සන තමයි බලන්නේ. අපිට හොස්ටල් වලින් එළියට යන්න දෙන්නේ පාන්දර 5න් පස්සේ. මේ වෙලාවේ නම් පාන්දර නෙවෙයි ඇත්තටම 6ට කිට්ටු වෙලා විතර ඇති. ඒකයි ඔය හොඳට එළිය වැටලා තියෙන්නේ. ඕගොල්ලෝ දකින්න ඇතිනේ අපේ හොස්ටල් වල ඉන්න මුරකාරයෝ කවුද කියලා. එයාලා නම් හොස්ටල් එක පුරාම ඉන්නවා. ඇත්තටම අපේ හොස්ටල් වල අපිව බලාගන්න LSO නැන්දලා ඉන්නවා. LSO කියන්නේ අපිට අර පාලිකාව වගේ. ඒ වගේ අපිව බලා ගන්න අය ඉන්නවා. අද නම් ඒ නැන්ද ඇත්තටම නැහැ. හොස්ටල් එකේ ඉඳලා ටිකක් දුර යන්න ඕනේ බස් එකක් ගන්න. ඊට කලින් හොස්ටල් එකේ බුදුමැදුර ළඟ ඉතින් චුට්ටක් නැවතිලා තමයි යන්නේ. පාන්දරම නිසා මේ වෙලාවේ නම් ළමයි
ආයි වැඩි එළියේ නෑ. වැඩි නෑ කියන්නේ කවුරුත්ම හිටියේ නෑ මං මේ වෙලාවේ යන වෙලාව වෙනවා. කැම්පස් එකේ හොස්ටල් ගේට් එක පැත්තෙන් කැම්පස් එකට ඇතුළු වෙන තැන ලස්සන සල් ගහක් තියෙනවා. මේ කාලේ සල් මල් ගොඩාක් පිපිලා තියෙනවා. අම්මෝ ඉතින් ගෙදර නේද මේ යන්නේ කිය ලෝකෙ නැතිව කල්පනා කර ඔය හෙමින් කැම්පස් එක මැදින් යන්නේ බස් එකක් ගන්න බස් හෝල්ට් එකට. ඔයාලට පිටිපස්සෙන් පේන්නේ බෝයිස්ලාගේ හොස්ටල්. අපේ ග්‍රවුන්ඩ් එකයි කැම්පස් ග්‍රවුන්ඩ් එකට පිටිපස්සෙන් ඔය පේන්නේ බෝයිස් හොස්ටල්. ඔය තියෙන්නේ ග්‍රවුන්ඩ් එක. එහයින් පේන්නේ බෝයිස් හොස්ටල් දෙකයි, කැන්ටින් එක, තව එක ගර්ල්ස් හොස්ටල් එකක් තමයි ඔය අනිත් එහයින් පේන්නේ. වෙසක් එකට මුළු කැම්පස් එකම ලස්සනට සරසලා තියෙන්නේ සම්පූර්ණ සුදු පාට වෙසක් කූඩු වලින්. අපිත් වෙසක් කූඩු හැදුවා. ඔයාලට මේ වීඩියෝ එකත් vlog එකකින් මං අරගෙන එන්න. ඔන්න මම දැන් පාරට ආවා. මේ තමයි මීගමුව කුරුණෑගල ප්‍රධාන පාර. කැම්පස් එක තියෙන්නේ ලස්සන වෙල්යායක් ඉස්සරහින් තියෙනවා. ඔය බලන්නකෝ උදේට කොච්චර ලස්සනද කියලා. මෙච්චර තකහනිය දුවලත් බස් නෑනේ. පේනවනේ දැන් මූණ ටිකක් ñොරොක් වෙලා තියෙන හැටි. ඇත්තට මං ඔතෙන්ට ඇවිල්ලා පැයක් විතර හිටියා මීගමුවට යන්න බස් එකක් ගන්න. අනේ මන් දත බස් අඩුද කියලා මං ඉතින් කෝලම් කර බල ඔයාලගේ vlog එකට වීඩියෝ ගන්න ගම ඔතන පැයක් විතර හිටියා. හැබැයි කම්මැලිත් නෑ. වටේ මාර ලස්සනයි. උදේට මීදුමත් එක්ක වෙල්යායත් එක්ක ඇත්තටම ලස්සනයි. ආවා බස් එකක් ආවා ළමයි. වාසනාව කියන්නේ ඉඳගන්න ෂීට් එකකුත් හම්බුණා. කැම්පස් එක ළඟ ඉඳලා මීගමුවට එන්න මට පැයක් විතර යනවා. ඊට පස්සේ මම මීගමුවෙන් ආයෙ මාකුඹුරට බස් එකක් ගන්න ඕනේ. මීගමුවට ආවට පස්සේ නම් මට සෙනගත් නැති ඉක්මනට බස් එකක් හම්බුණා. දැන් ඉතින් මාකුඹුරට යන්න තමයි තියෙන්නේ. ඇත්තටම මාකුඹුර බස් ස්ටෑන්ඩ් එක ගැන දෙයක් කියන්න ඕනේ. මම නම් ලංකාවේ දැකපු පිළිවෙලටම තියෙන බස් ස්ටෑන්ඩ් එක තමයි ඒක. ඒක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්නේ. හැමදේම තියෙනවා. වොෂ්රූම් පවා හරිම පිරිසිදුයි. ඇත්තටම උදේට මුකුත් කාලා ආපු නැති නිසා බඩගිනි. ඔයාලා බලන්න ඇති නේද ඇයි මං කිරි පැකට් දෙකක් අරගෙන ඉන්නේ කියලා. මං ඔය මග බල ඉන්නේ තව කෙනෙක් එනකම්. මං ගෙදර යන්නේ මාස එකමාරකින් වගේම තමයි. මං ඔය එනකම් බලන් ඉන්න කෙනාවත් මට හම්බ වෙන්නේ මාස එකමාරකින්. එයා චුට්ටක් වැඩි නිසා එන්න චුට්ටක් වෙලා ගියා. මං ඔය බල ඉන්නේ එයා එනකම් තමයි. ගෙදර යන සතුටයි මෙයාව හම්බෙන සතුටයි එක අද මගේ සතුට දෙගුණ වෙලා තමයි තියෙන්නේ. මග බලන් හිටපු සතුට ආව ළමයි. දැන් ඉතින් ගෙදර යන්න තමා තියෙන්නේ. මෙතන ඉඳලාත් ගෙදර යන්න අපිට තව පැය දෙකක විතර ගමනක් තියනවා. ගොඩ කාලෙකින් හම්බුණා කියලා නෑ. ඇත්තටම එයා ඊයේ එළි වෙනකන් නිදාගෙන නෑ වැඩක් කරලා. ඒ හින්දා ඉතින් එයා නිදි කතා කර යන්න හිතුවට යාළුවට එනකම්ම නිින්ද ගිහින්. Finally I am in the heaven. ඔන්න මාසෙකමාරකට පස්සේ මම මගේ ජීවිතේ ඉන්න ආසම තැනට ආවා. ආපු ගමම මගේ බඩුමල්ලියව තමයි බලන්න ගියේ. ඉතින් මේ වගේ ලස්සන vlog අරගෙන මං ඔයාලව ඉස්සරහටත් හම්බෙන්න එන්න. මාව ඉවර වෙනකම් බලපු ඕගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමෝම පරිස්සමෙන් ඉන්න.